අපි මේ කතාව පටන් ගන්නේ මීන්දුමෙන් වෙහිච්ච කඳු මුදුන් අතරින් සරුසාර නිම්නයක් දිගේ යන ගමනකින්. වටපිටාවම අමුතුම නිහඬියාවකින් පිරීලා. ඒ නිහඬියාවම ඉස්සරහට දිගහැරෙන කතාවේ තියෙන গুপ্ত බව ගැන ඉංගියක් දෙනවා වගේ. මේ වචන ටික තමයි අපේ මේ ගමනේ හරය. ඒ කියන්නේ මතු පිටින් පේන දෙයට වඩා ගැඹුරු ඇත්තක් හොයන්න කරන ආරාධනාවක්. හිතන්න දිග දූවිලි පිරුණු පාරක්. මෙන්න මේ පාරේදී තමයි අපේ කතාවේ ප්‍රධාන චරිත දෙකේ ජීවිත එකට ගැට ගැහෙන්නේ. ඔවුන් දෙන්න මේ යන්නේ එකම ගමනක්. ඒ වගේම නොදැනුවත්ම එකිනෙකාගේ චරිතය පිරික්සන ගමනකුත් මෙතනින් පටන් ගන්නවා. එක්කෙනෙක් තමයි සෙඩ්. දැනුම හොයන හරිම මෘදු ගතිගුණ තියෙන තරුණෙක්. අනෙක් කෙනා හාජි නෙමත්. ජීවිත අත්දැකීම් වලින්ම හිසකෙස් පැහුණු ප්‍රඥාවන්ත පෙනුමක් තියෙන වයසක ෆකීර්වරයෙක්. දෛවය හැටි කියන්නේ ඔවුන් දෙන්නටම යන්න ඕල වෙලා තියෙන්නේ නූර්පූර් කියන එකම ගමට. ඉතින් මේ ගමන එකට පටන් ගන්න කලින් සීත් හරිම අමුතු හිතා ගන්නවත් බැරි කොන්දේසියක් දානවා. කතාවේ තියෙන හැම අභිරහසකටම මුල පුරන්නේ මෙන්න මේ කොන්දේසිය. මේක අහුවම හාජිනෙමත්ගේ හිතේ කුතුහලයක් එක්කම පොඩි සැකයක් උට ඇති වෙනවා. ඒත් ඔහු ඒ තරුණයාගේ ඉල්ලීමට ගරු කරලා ඒකට එකඟ වෙනවා. ඔහු ඒ වෙලාවේ දන්නේ නැහැ තමන්ගේ ඉවසීමයි ප්‍රඥාවයි පරීක්ෂාවට ලක්වන වේදිකාවකටයි මේ නැග්ගී කියලා. ඉතින් ගමන පටන් ගන්නවා. ඝන කෑලේ මැදින් වංගු පාරවල් දිගේ යද්දි සෙයිඩ්ගේ හැසිරීමේ අමුත්ත හාජි නිමත්ත ටිකින් ටික හොඳටම තේරෙන්න ගන්නවා. පළවෙනි අමුතු සිද්ධිය මේකයි. හිතන්නකෝ ලොකු නුග ගහක හැවෙනි දෙන්න කෑම කනවා. එකපාරටම සෙයිඩ් තමන්ගේ ඔළුවට උඩින් කුඩයක් එහෙල ගන්නවා. හාජිනෙමට මුකුත් හිතාගන්න බෑ. ඔහු කටපියාගෙන බලාගෙන ඉන්නවා. මේ මොන විකාරයක්ද? මේ වගේ හෙවණක කුඩයක් මොකටද? හාජිනමත් තමන්ගෙන්ම අහගන්නවා. සෙයිඩ්ගේ සිහි කල්පනාව ගැන සැකයක් ආවත් තමන් දීපු පොරොන්දුව මතක් වෙලා ඔහු කටවහ ගන්නවා. දැන් රෑ වෙනවා පාළු කෙලාවක්. එතකොට සෙයිඩ් තවත් තේරුමක් නැති දෙයක් කියනවා බිම නෙවෙයි ගහක නිදාගම් කියලා. වයසක හාජි නෙමත්ත ඒක ලේසි නෑ. ඒත් සෙයිඩ්ගේ උදව්වෙන් දෙන්නම ශක්තිමත් අත්තකට නැගලා රෑ එලි කරන්න ලෑස්ති වෙනවා. මේ තරුණයාට නම් පිස්සු වෙන්න ඕන කියන සිතිවිල්ල හාජිරෙමත්ගේ හිතේ තවත් තද වෙනවා. ඒත් හිතේ කොනක පොඩි ප්‍රශ්නයක්. මේ මෝඩකම පිටිපස්සේ ඇත්තටම මොකක් හරි හේතුවක් තියෙනවද? ඊළඟට හම්බ වෙන්නේ ගඟක්. හාජිනෙමුත් තමන්ගේ පරණ සපත්තු දෙක පරිස්සමට ගලවලා අතර ගන්නවා. ඒත් පුදුමේ කියන්නේ සෙයි තමන්ගේ අලුත්ම සපත්තු පිටින්ම මඩ වතුරට බැහැලා ඒක විනාශ කරගන්නවා. කවුද ඉතින් තමන්ගේම දේවල් හිතාමතා විනාශ කරගන්නේ? මේකෙන් පස්සේ නම් හාජිනෙමට තරුණයාගේ උමතුව ගැන කිසිම සැකයක් නැහැ. ඒත් ඔහු පොරොන්දුව නම් කැඩුවේ නැහැ. ඒ නිශ්ශබ්දතාවයේ ප්‍රතිඵලය ඔහුට වැඩි වෙලාවක් යන්න කලින් දැනගන්න ලැබෙනවා. හොඳයි ගමන ඉවරයි. සේ දෙක වෙන වෙලා ගෙදර ආපු හාජින්නෙමත් මේ 아무තු ගමන ගැන Tamanගේ දුව සයිනප්ට විස්තර කරනවා. සයිනප් හරිම සංසුන්ව තාත්තා කියන දේ අහගෙන ඉන්නවා. ඊට පස්සේ ඇය තාත්තා මෝඩකම් කියලා හිතපු හැම දෙයකම තිබුණු නියම තේරුම පැහැදිලි කරනවා. කුඩේ ඉහළලා තියෙන්නේ කෑමට කුරුළු වසුරු වෙටන එක නවත්තන්න, ගහේ නිදාගත්තේ සර්පයෙන්ගෙන් බේරෙන්න, වතුරේ සපත්තු දැම්මේ යට තියෙන උල්ගල් වලින් කකුල් බේරගන්න. මේක ඇහුවම හාජි නෙමත්ත තරු පේනවා. Tamanගේ අත්දැකීම් ගැන වයස ගැන කොච්චර ආඩම්බර වුණත් Taman කොච්චර ඉක්මනට වැරදි තීරණයකට ඇවිල්ලාද කියලා ඔහුට තේරෙනවා. පසුතැවීමෙන් ඔහු ඉක්මනටම සෙයිද්ව හොයාගෙන ගිහින් සමාව ඉල්ලලා රාත්‍රී කෑමකට ආරාධනා කරනවා. සෙයිදේ ආරාධනාව පිළිගන්නවා. ඒත් ඔහු දන්නේ නැහැ තවත් එක සියුම් පරීක්ෂණයක් ඉස්සරහා ගෙනවා කියලා. මේ සැරේ පරීක්ෂකයා සයිනප්. සයිනප් සෙයිඩ්ගේ නුවණ මනින්න හිතාගෙන සේවකයෙකුට කියලා කෑම මේසට ගේනකොට විශේෂ කවි පදයක් කියන්න කියලා උපදෙස් දෙනවා. සෙයිඩ්ගේ උත්තරේ හරිම කාව්‍යමයයි ඒ වගේම තියුණුයි. ඔහු කාටවත් කෙලින්ම චෝදනා කරන්නේ නැහැ. ඒ වෙනමත කවියම වෙනස් කරලා පිඟානේ කෑම මදි බව සියුම්ම අංගවනවා. සේවකයාගේ හොරකම එතනදිම අහු වෙනවා. තමන්ගේ දුවගේ නුවණට හරියටම ගැළපෙන ප්‍රඥාවක් තියෙන කෙනෙක් කියලා තේරුම් ගත්තම හාජිනමත් ඔවුන් දෙන්නට විවාහ වෙන්න කියලා යෝජනා කරනවා. විවාහයෙන් පස්සේ දවසක සයිනප් සෙයිඩ්ගෙන් අහනවා අර ගමනේදී එයා හැම අමුතුවට හැසිරුනේ ඇත්තටම ඇයි කියලා. එතකොට තමයි සෙයිඩ් ඇත්තම කතාව කියන්නේ. ඒ ගමන පරීක්ෂණයක් තමයි. ඒත් ඒ මගේ මෝඩකම මනින්න නෙවෙයි. ඒක තිබ්බේ ඔයාගේ තාත්තගේ චරිතය මනින්න. එයාට කොච්චර ඉවසීමක්, සංයමයක්, නිහතමානීකමක් තියෙනවද කියලා බලන්න.
එහෙමනම් බලන්න මේ ගමන නිකම්ම නිකන් ගමනක් නෙවෙයි. ඒක චරිතය මනින පරීක්ෂණයක්. ඒක අපිට මතක් කරනවා සැබෑ ගෞරවය ලැබෙන්නේ වයසටවත්, පෙනුමටවත් නෙවෙයි. ඉවසීම, නිහතමානීකම වගේ ගුණවත්කම් වලට කියලා. මේ කතාවේ මූලිකම පාදම තමයි මතු පිටින් බලලා මිනිස්සු ගැන තීරණ ගන්න එක කොච්චර භයානිකද කියන එකයි නිහතමානිකමේ තියෙන වටිනාකමයි. ඉතින් මේ කතාව අපෙන්ම අහන ප්‍රශ්නයක්. සම්පූර්ණ කතාව නොදැන අපිත් කොයිතරම්නම් මිනිස්සුන්ව මතු පිටින් විනිශ්චය කරනවා ඇද්ද? අපි මෝඩකමක් කියලා හිතන දෙයක් පිටිපස්සේ සමහර විට අපිට නොපෙනෙන ලොකු ප්‍රඥාවක් හැංගිලා තියෙන්න බැරිද?